අහගෙන ඉන්නකොට අම්මා කන්න කතා කරගෙන කට්ටිය යනවා. එච්චරයි. ආයි දොස්තරලා ජීරෝ වෙන එක පස්සේ කලින් කාලේ ඉන්න ඕනේ. හරිද? පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් ඔය පොඩ්ඩක් නිවාඩු කාලයක් ආව ගමන් කට්ටියගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ලයිව් ගියත් ඇති අධ්‍යාපනය කඩා වැටෙන්න මේ දවස් ඒ ලෙවල් කරන ළමයි හරිද? පොඩි හයියෙන් හුලඟක් හැමුවත් අධ්‍යාපනය කඩා වැටෙනවා. හදිසියෙන් හයියෙන් දොර වැහුවත් අධ්‍යාපනය කඩා වැටෙනවා. ඒ නිසා හැමෝම කඩා වැටෙනවටක් දාලා. ඒ නිසා ඔයාලා බලන්න පොඩ්ඩක් කඩා වැටෙන්නේ නැතුව ඉන්න. සමහර ළමයි නම් හෙම්බිරිස්සාවක් හැදුනත් අධ්‍යාපනය කඩා වැටෙනවා සම්පූර්ණයෙන්. මේ ළමයි ඇවිල්ලා කියලා දෙනවා මේ මනස ධාරාවිද්‍ය මොකක්ද ධාරාවිද්‍ය දෙන්නේ මම කලින් ගියා අවුරුද්දේ. ධාරාවිද්‍ය මම මුලින් ඉඳන් බල මේ බලන්න ගියා මැද්දෙන් පොඩි උණක් හැදුනා දැන් මාස දෙකක් කට්ටුණා දැන් ධාරාවිද්‍ය බෑ. මාස දෙකක් කට්ටුණා උණක් හැදිලා. හරිද? මැරිලා උපදින්න කල් තියෙනවා මාස දෙකක් කියලා. දරුණත් උපදිනවනේ මාස දෙකක් යනකොට. ඒ නිසා මේ අර මේක අර හැමෝටම මේක කරන්න ඕනේ. හැමෝටම එකම තත්ත්ව තියෙනවා. හැබැයි මේක අල්ලගෙන ඉන්න පුළුවන් කට්ටක් කන්න පුළුවන් මේකට පොඩි මේ උත්සාහයක් දරන්න පුළුවන් කට්ටිය ඉන්න පොඩ්ඩයි. රැයට බඩගිනි වෙච්ච ගම භාගයක් ඉවරයි. හරිද? දැන් මේ ප්‍රැක්ටිකල්ස් ටිකුණත් අහගෙන ඉන්නකොට අම්මා කන්න කතා කරගම කට්ටිය යනවා. එච්චරයි. ආයි දොස්තරලා ජීරෝ වෙන එක පස්සේ කලින් කාලා ඉන්න ඕනේ. හරිද? ඒ නිසා මේ හරිම ලේසි සමාජයක් මෙතන තියෙන්නේ. ඔයාලට තේරෙන්නේ නැහැ මේක කොච්චර ලේසිද කියලා. හරියට අල්ලන් ඉන්න එකෙක්ට F එකේ හිටියත් S එකේ හිටියත් මාස දෙකක් තුනක් අල්ලන් ඉන්න පුළුවන් නම් වැඩේ වැටි වැටි මේ උපරිම උත්සාහ කර කර ගණන් වරදිනකොට ආයිත් හද ඉන්න පුළුවන් නම් මේ ඒ නිසා මේ හද මේ ඉන්න පුළුවන් නම් එච්චරයි. හරි. දැන් හරි. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රැක්ටිකල් එකට. ඊළඟ ප්‍රැක්ටිකල් එකට. සාමාන්‍යයෙන් ළමයින්ගෙන් ඇහුවොත් ලොකු හීන තියෙනවා. හරිද? මාර ලොකු කතන්දර මාර ලොකු සිද්ධිවල හීනවල ඉන්නවා. හැබැයි කවුරුත් ඒ හීනයක් වෙනුවෙන් කිසි කැපකිරීමක් කරන්න ලෑස්ති නැහැ. පොඩක් රැයට වැඩිපුර හැරගෙන ඉන්න. පැය නිදිය ගන්න පැය පොඩක් අඩු කරගන්න. කෑම වේලා දෙයක් ඕනනම් මිස් කරගන්න. තමන්ගේ උපරිමයක් දෙන්න ගණන් දෙක තුනක් හදද්දි පේපර් 3 4ක 5ක ලකුණු අඩු වෙද්දී ඒක අල්ලගෙන තව ටිකක් වැඩ කරලා ඒක අප් කරගන්න. එහෙම හරි උත්සාහ කරන්න හරි පොඩ්ඩයි. උත්සාහ කරන්න ඉතාලම සුළු පිරිසක් විතරයි. හරිද? ඒ නිසා මේ කතාව අහන් ඉඳලා දෙතුන් දෙනෙක් හරි අදුනොත් මට ඇති තේරුම් ගන්න ගේම් එක හරි ලේසි. හැමෝම හුලඟටත් බයයි. ඔයා කුණාටුවක් ආවත් බය වෙන්න එපා. එච්චරයි. හරි. එතකොට දැන් ඊළඟ වැඩේ අපි යනවා ඊළඟ වැඩේට.